ගොඩක් ආදරෙන් පිළිගන්නවා අලුත් අමුත් එක් පවුලට එකතු වෙන්න යන මේ ගමන ජීවිතේ හරිම සුන්දර කාලයක්. ඉතින් ශ්‍රී ලංකාවේ ගර්භණීය සමය තුලදී දැනුවත් වෙන්න ඕන හැමදේම ගැන අපි සරලව කතා කරමු. දරුවෙකු පිළිසිඳ ගත්තා කියලා දැනගන්න මොහොත ඇත්තටම හරිම සුවිශේෂී හැඟීමක්. ඉතින් අපි බලමු මේ ආදරණීය ගමනේදී පියවරෙන් පියවර මොනවාද වෙන්නේ මොනවාද කරන්න ඕන කියලා. හරි. හැබැයි අපි මේ හැමදේම පටන් ගන්න කලින් හරිම වැදගත් දෙයක් මතක් කරන්නම ඕන. මේ අපි කතා කරන හැම තොරතුරක්ම සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා විතරයි. මේ ගමනේදී අනිවාර්යෙන්ම Tamanගේ ප්‍රදේශීය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ඒ කියන්නේ මිඩ්වයිෆ්ස් සහ ප්‍රසවහ නාරි වේද විශේෂඥ වෛද්‍යවරයා, ඒ කියන්නේ VOG දෙන උපදෙස් තමයි පිළිපදින්න ඕන. හොඳයි. එහෙනම් අපි ගමන පටන් ගමු පළවෙනි ත්‍රිමාසිකෙන්. මේ තමයි මුල්ම අඩිතාලම වැටෙන, ඒ නිසාම ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාලය. ඉතින් ගර්භණී බව දැනගත්ත ගමන් මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනියටම ගෙදරදීම කරන පරීක්ෂණයකින් හරි රුධිර පරීක්ෂණයකින් හරි මේක තහවුරු කරගන්න. ඊළඟට පොඩ්ඩක්වත් පරක්කු නොවි Tamanගේ ප්‍රදේශයේ මිඩ්වයිෆ් හමු වෙලා ලියාපදිංචි වෙන්න. එතකොට තමයි අර ක්ලිනික් කාඩ් එක ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ත්‍රිපෝෂ වගේ පෝෂණ අතරයකත් ලැබෙන්න පටන් ගන්නවා. ඒ අතරම VOG වෛද්‍යවරයෙක් හමු වෙන්න එකයි වෛද්‍ය උපදෙස් මත ෆෝලික් ඇසිඩ් පටන් ගන්න එකයි අත්‍යවශ්‍යමයි. මේ මුල් කාලෙදී අනිවාර්යයෙන්ම කරන්න ඕන පරීක්ෂණ කිහිපයක් තියෙනවා. දරුවා ලැබෙන දිනය හරියටම දැනගන්න කරන ඩේටිං ස්කෑන් එක, ලේවල නීරක්තිය වගේ තත්ත්වයන් බලන FBC පරීක්ෂණය, ලේ වර්ගය මොකක්ද කියලා දැනගන්න එක, ඒ වගේම VDRL, HIV වගේ පරීක්ෂණත් කරනවා. මීට අමතරව දියවැඩියාව සහ තයිරොයිඩ් හෝමෝන මට්ටම් බලන එකත් මවගේ දරුවගේ දෙන්නගෙම සෞඛ්‍යයට හරිම වැදගත්. හරි. දැන් අපි එන්නේ ගර්භණී කාලයේ දෙවෙනි ත්‍රිමාසිකයට. මේක සාමාන්‍යයෙන් ටිකක් පහසු කාලයක්. දරුවා වේගයෙන් වර්ධනය වෙනවා, ඒ වගේම මවට දැනෙන අපහසුතාවත් ගොඩක් වෙලාවට අඩු වෙනවා. මේ බලන්න මුළු ගර්භණී කාලයම එක බැල්මකින් බලා ගන්න පුරුවන්. පළවෙනි ත්‍රිමාසිකයේ අත්විවරයම දාලා දෙවෙනි ත්‍රිමාසිකේ වේගවත් වර්ධනයක් සිද්ධ වෙලා තුන්වෙනි ත්‍රිමාසිකයේදී අපි අවසාන සූදානම සහ නිරීක්ෂණයට යොමු වෙනවා. මේ කාලෙදි තියෙන වැදගත්ම දේ තමයි ඇනෝමලි ස්කෑන් එක. සති 18ත් 22ත් අතර කරන මේ ස්කෑන් එකෙන් දරුවාගේ ශරීරයේ හැම අවයවයක්ම හොඳින් වර්ධනය වෙලාද කියලා බලනවා. ඊට අමතරව පිටගැස්ම එන්නත ලබා ගන්න එක, වෛද්‍ය උපදෙස් මත යකඩ සහ කැල්සියම් පෙති පටන් ගන්න එක. තව වැදගත්ම දෙයක් දරුවා දඟලනවා මුලින්ම දැනෙන පටන් ගන්නෙත් මේ කාලෙදි තමයි. දැන් අපි ඉන්නේ ගමනේ අවසාන අදියරේ. තුන්වෙනි ත්‍රිමාසිකය කියන්නේ ඉතින් දරුවගේ පැමිණීම වෙනුවෙන් හැමදේම සූදානම් කරන, ඒ වගේම සෞඛ්‍ය ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න ඕන කාලයක්. මේ කාලෙදී දරුවාගේ චලනයන්, ඒ කියන්නේ දඟලන එක ගැන අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්. සති 28න් පස්සේ දිනපතාම කික් කවුන්ට් එකක්, ඒ කියන්නේ දරුවා දඟලන වාර ගණන ගැන සටහනක් තියාගන්න පටන් ගන්නවා. ක්ලිනික් යන්න ඕන වාර ගණනත් වැඩි වෙනවා. රුධිර පීඩනය, කකුල් ඉදිමෙනවද වගේ දේවල් ගැනත් නිතරම බලන්න ඕන. ග්‍රෝත් ස්කෑන් එකෙන් දරුවාගේ බර සහ ඉන්න ඉරියව්ව ගැනත් පරීක්ෂා කරනවා. හොඳයි. දැන් අපි බලමු මුළු ගර්භණී කාලය පුරාම සුවතාවේ පවත්වා ගන්න අවශ්‍ය මූලික කරුණු කීපයක් ගැන. ආහාර ගැන කතා කරද්දී අර දෙන්නෙකුට කන්න ඕනේ කියන කතාවට වඩා ගුණාත්මක ආහාර වේලක් ගන්න එක තමයි වැදගත්. හොඳින් පිසුකුඩා මාළු, බිත්තර, පරිප්පු වගේ ප්‍රෝටීන් එක, තද කොළ පාට පලා වර්ග, පැස්චරීකරණය කරපු කිරි නිෂ්පාදන කෑමට එකතු කරගන්න. ඒ වගේම අමුයෙන් හරියට පිසිලා නැති මස්, බිත්තර, පැස්චරීකරණය නොකළ කිරි වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕන. රසදී අධික ලොකු මුහුදු මාළුත් මේ කාලෙට හොඳ නෑ. වැදගත්ම දේ දවසට වතුර ලීටර් 2.5ක්වත් බොන්න අමතක කරන්න එපා. ගර්භණී කාලයත් එක්ක ශරීරයට අලුත් විදිහේ අපහසුතා, වේදනා එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි බලමු මේවට මොහොන දෙන්නේ කොහොමද කියලා. බලන්න මේ සරල දේවල් උදව්වක් වෙයි. කොන්ද කැක්කුමට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කෙලින් ඉන්න. නිදා ගන්නකොට දණහිස් දෙක අතරට කොටයක් තියාගන්න. කකුල් ඉදිමෙනවා නම් පුටුවක ඉන්නකොට ලගේ කකුල් දෙක පොඩ්ඩක් උඩින් තියාගන්න. ලුණු කන එක ටිකක් අඩු කරන්න. පපුව දෙවිල්ලට එකපාර ගොඩක් කන්නේ මෙතුව ටිකෙන් ටික කීප සැරයක් කන්න. කකුල් පෙරලෙනවා නම් කැල්සියම් පෙති හරියට ගන්න එක ගොඩක් වැදගත්. හරි, දැන් ඉතින් අපි ලොකු දවසට සූදානම් වෙන විදිහ බලමු. මේ සූදානම කලින්ම කරලා තියාගත්තම හිතටත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අම්මගේ රෝහල් බෑග් එකට මොනවද දාගන්න ඕනේ? මව්කිර දෙන්න පහසු ඉස්සරහින් බොත්තම් තියෙන නයිටි කීපයක්, මැටර්නිටි පැඩ්ස්, විශේෂයෙන් රජයේ රෝහල් වලට නම් අර ලූප් වර්ගය තමයි ඕන වෙන්නේ. සබන්, දත් බුරුසු වගේ දේවල්, රබර් සිරෙප්පු සහ වැදගත්ම දේ තමයි ක්ලිනික් කාඩ් එක, ස්කෑන් රිපෝට්ස්, හැඳුනුම්පත වගේ ලියකියවිලි.
බබාට අවශ්‍ය දේවල් අතර කපු රෙද්දෙන් හදපු බේබි ෂර්ට්ස් කීපයක්, නැපි, බබා ඔතන්න ෆ්ලැනල් රෙදි, බ්ලැන්කට් එකක්, අත් මේස්, කකුල් මේස් වගේ දේවල් තියෙනවා. එක දෙයක් මතක තියාගන්න, වෛද්‍ය උපදෙස් නැතුව බබාට මුල් දවස්වල කිසිම ක්‍රීම් වර්ගයක් ගන්න එපා. දැන් අපේ කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි රෙඩ් ෆ්ලැග්ස් එහෙමත් නැත්නම් අවදානම් ලකුණු. මේවා හෙට වෙනකම් ඉඳලා බලමු කියලා හිතන්න හොඳ නැති වහාම රෝහලට යන්න ඕන රෝග ලක්ෂණ. හොඳයි, මේ කියන ලක්ෂණ වලින් එකක් හරි මතුවනොත් කිසිම විදියකින් පරක්කු වෙන්න හොඳ නෑ. ඒ මොනවද? යෝනි මාර්ගයෙන් ලේ යනවා නම්, එකපාරටම වතුර වගේ දියරයක් පිට වෙනවා නම්, ඒ කියන්නේ වතුර බිඳී යාම, දරුවා දගලන එක ගොඩක්ම අඩු වෙලා වගේ දැනෙනවා නම්, එහෙමත් නැත්නම් දරුණු විදියක ඔළුව රිදෙන ගමන් ඇස් පේන එක බොඳ වෙනවා නම්, අධික උණක් තියෙනවා නම්, මේ වගේ ඕනම දෙයකදී වෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව කෙලින්ම රෝහලට යන්න ඕන. දරුවා ලැබුණට පස්සේ ගමන ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම එතනින් පටන් ගන්නවා 4 වෙනි ත්‍රිමාසිකය. ඒ කියන්නේ අලුත් අම්මාව රැකබලා ගන්නා හරිම වැදගත් කාලය. දරුවා ඉපදුනාට පස්සේ ගොඩක් වෙලාවට හැමෝගෙම අවධානය යොමු වෙන්නේ බබාට. ඒක සාමාන්‍යයි. හැබැයි අම්මගේ ශාරීරික සහ මානසික සුවතාවයත් ඒහා සමානම වැදගත් කියන එක අමතක කරන්න හොඳ නෑ. ප්‍රසූතියෙන් පස්සේ ඇතිවෙන මානසික තත්වයන් දෙකක් ගැන අපි පැහැදිලිව දැනගෙනයිමු. බේබි බ්ලූස් කියන්නේ අම්මලගෙන් 80%කට විතර ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. පොඩි දුකක්, කේන්තියක් වගේ දේවල් දවස් කිහිපයක් උපරිම සති දෙකක් තියෙන්න පුළුවන්. ඒකට ඕන පවුලේ අයගේ සහයෝගයයි විවේකයයි විතරයි. හැබැයි ප්‍රසූතියෙන් පසු විෂාදය කියන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බරපතල තත්වයක්. දෙඩි බලාපොරොත්තු සුන්වීමක් සති දෙකකට වඩා තියෙනවා නම් වෘත්තීය සහාය ලබා ගන්න ඕන. මව්කිරි දීම සාර්ථක කරගන්න දරුවා ඉපදිලා පළවෙනි පෑය ඇතුළතම කිරි දීම පටන් ගන්න. ඒකට කියන්නේ ගෝල්ඩන් අවර් එක කියලා. දරුවා නිවරදිව පියවරට සම්බන්ධ වෙන එක, ඒ කියන්නේ තනපුඩුව වටේ තියෙන කළු කොටසත් බබාගේ කට ඇතුළට යන විදිහට තියෙන එක ගොඩක් වැදගත්. හොඳට වතුර බොන්න, කොස් මුරුංගා කොළ, සුදුළු ඈනුව වගේ කිරි වැඩවන ආහාර ගන්න. හැම දෙයකටම වඩා අම්මා විවේකයෙන් ඉන්න එක කිරි එරීමට ලොකු බලපෑමක් කරනවා. ඉතින් මේ ගමන දැන් තමයි ඇත්තටම පටන් ගත්තේ. මේ 4 වෙනි ත්‍රිමාසිකයේදී අලුත් අම්ම කෙනෙකුට පවුලකින් සහ සමාජයෙන් ලැබෙන්න ඕනේ හොඳම සහයෝගය මොන වගේ එකක් වෙන්න පුරවන්ද? ඒ ගැනත් අපි හැමෝම හිතමු.